කොල්ලට ජීවිතේ සැනසෙල්ල ගෙවන්න නම් කෙල්ලෙක් ගැන මෙහෙම හිතන්න. ඒ තමයි කෙල්ලෝ කියන්නේ කවදාවත් තමන්ව තේරුම් ගන්න අය නෙවෙයි. තේරුම් කරන්නත් බෑ. තේරුම් ගන්නෙත් නෑ. ඊට පොදු දුර්වලතා තියෙනවා. ආදරේ ගොඩාක් බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ එයා ඉල්ලන දේ ඉක්මනට දෙන්න ඕන. ලොකු බලාපොරොත්තු තියෙනවා. තැටිය පොඩි රොටිය ලොකුයි. ඔක තමයි උපමාව. කරගන්න පුළුවන් චුට්ටයි බලාපොරොත්තු ගොඩායි. ඒතර රොටිය පිච්චෙනකොට පිච්චෙනවා. අර වටේ ටික. ඒ නිසා ඔය තේරුම් ගන්න පුළුවන් නම් ජීවත් වෙන්න. මං ඔයාලට ඉදිරි ජීවිතේ සතුටෙන් දින්න ඕනේ දුකෙන්ද? සතුටෙන්. සතුටෙන් ඉන්න ඕනේ නම් හිතන්න ඕනේ සතුට වෙන ක්‍රමයක්ද දුක් වෙන ක්‍රමයක්ද? හාමුදුරනේ සතුට වෙන ක්‍රමයක්. මං කෝ එහෙනම් දුක් වෙන ක්‍රම හිතන්න එපා. දුක් වෙන ක්‍රම මොකද්ද? මෙයා මට ආදරේ නැහැ. මං ගැන බලන්නේ. එයාට එයාගේ පවුලේ අය ලොකුයි. මාව තමයි වටින්නේ නැන්තේ. කොච්චර යුවත් එයා එකට මට හොඳයි කියන්නේ. මං ගමන් ගෙන්නගෙන යන්නේ. මං ඔය දුකෙන් හිතන ක්‍රමයක්ද සතුටෙන්? දුකෙන් හිතන ක්‍රමයක් හිතන්න එපා. දුව ඔයා හිතන්න මහත්යට වැඩි. එයා රස්සාවට යනවා. එයාට මහන්සි. එයාට අම්මගේ පවුලේ වගකීම් තියෙනවා. මං එයාට උදව් කරන්න ඕන. අපි දෙන්නම එකතු වෙලා ජීවිතේ ගොඩනගා ගන්න ඕන. මහත්යට විතරක් බරක් දෙන්න හොඳ නැහැ. අපේ දුක අපි බෙදා ගන්න ඕන. සතුට බෙදා ගන්න ඕන. ජීවිතය කියන්නේ මෙහෙම එකක්. අටලෝ දහම කියන්නේ මෙහෙම එකක්. අපි පුළුවන් විදිහට ජීවත් වෙලා පින් දහම් කරගෙන මේ සංසාරයෙන් නිදහස් වෙන්න ඕන කියලා හිතට පුළුවන් නම් ගනිලා කියලා කිව්වා. ජීවිතේ දුවේ පුතේ හරිම නිරසයි. අපේ හිතෙන් අපි ඔය ටීවී බලලා ඔය කොල්ල කෙල්ල ෆෝන් වල වීඩියෝ බලලා හිතෙන් ඇති කරගන්න ඕනේ මෙහෙම සැපක් මෙහෙම සතුටක් පෞල් ජීවිතේ කාමයේ ඇති කියලා අහලකවත් නැහැ.